Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔන්න මං අදත් අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. මං ඉතින් අද වෙනදට වඩා වෙනස් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඔන්න ඉතින් මම දෙවෙනි පාරටත් මගේ hair එකට කලර් එකක් දැම්මා. ඒක තමයි මේ වීඩියෝ එකේ මං ඔයාලත් එක්ක share කරගන්නේ. මෙතනදී වීඩියෝ එක අවසන් වෙනකම් බලලා මේ කලර් එක ලස්සනයි නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මමයි යාළුවා ඉතින් මෙතනදී කලර් එකක් බලන්න කියලා ලේඩි ජේ එකට ගියා. හැබැයි ලේඩි ජේ එකේ කලර්ස් නම් තිබුණේ නැහැ. අපි දෙන්න ඉතින් shopping කරලා කලර් එකක් normal shop එකකින් අරගෙන තමයි බෝඩින් එකට ආපහු ආවේ. මම දැන් අවුරුදු 4කට විතර කලින් තමයි මගේ කොණ්ඩේට කලර් එකක් දාලා තිබුණේ. හැබැයි කොණ්ඩේට කලර් එක දැම්මට පස්සේ මගේ කොණ්ඩේ ගොඩක් යන්න පටන් ගත්තා. හැබැයි එදා හිතුවා මේ මම ආපහු කලර් එකක් දාන්න නෑ මගේ කොණ්ඩේට කියලා. හැබැයි ටික කාලයක් යනකොට ඒ අදහස වෙනස් වුණා. මට දැන් ආපහු දාන්න හිතුණා රෙඩ් කලර් වගේ එකක්. ඒ නිසා මම යාළුවාට කිව්වට පස්සේ එයාගේ අයිඩියාස් එක බලලා අපි දෙන්න ඩාර්ක් මහෝගනි කලර් එක තමයි චුට්ටක් දාන්න බැලුවේ. මේ තියෙන්නේ අපි ගත්ත කලර් එක. අපි ගත්තේ බෙලෝස් එකෙන්. මේකේ නම්බර් එක නම් 4.55. ඉතින් ඔයාලත් බලලා මේ ගන්න කලර් එක. ඉතින් අපි බෝඩින් එකට ඇවිල්ලා මේ හවස් වෙලා තමයි කලර් එක දාන්න පටන් ගත්තේ. අපි කලර් එක කොණ්ඩේට ඇප්ලයි කරන්න ගන්නකොට වෙලාව 4ට වගේ ඇති හවස. හැබැයි අපි දෙන්න කල්පනා කරා 4ට වගේ පටන්ගෙන සාමාන්‍ය මේක පේන්නෙත් නෑ. මේ ඩාර්ක් මහෝගනි කලර් එක සාමාන්‍ය අවුවට විතරක් පේන කලර් එකක් විදිහට තමයි මේ කලර් එක පේන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අවුවට ගියාට පස්සේ තමයි මේ කලර් එක හොඳට පේන්නේ. නැත්නම් normal වෙලාවකදී නම් පේන්නේ නැහැ ගොඩක්. ඒ නිසා තමයි අපි දෙන්න මේක තෝරගත්තේ. මොකද ගොඩක්ම රතුවට තිබ්බමත් කැතට පේන නිසා අපි දෙන්න ඉතින් ඩාර්ක් මහෝගනි කලර් එක තමයි තෝරගත්තේ. කලර් එකක් තෝරගන්නකොට අපි ගොඩක් දේවල් ගැන හොඳට බලලා තෝරගන්න ඕන. මෙතනදී ස්පෙෂල්ම වෙන්න ඕන අපි කලර් එක දානකොට අපට ඇලර්ජි තියෙනවා චුට්ටක් ඒක ටච් කරලා බලන්න ඕන. ඊට පස්සේ අපි බලන්න ඕන අපි තෝරගත්ත කලර් එක අපේ ස්කින් එකට මැච් වෙනවද කියලා. අපි එහෙම බලලා තමයි කලර් එක ඇප්ලයි කරන්න ඕන. මෙතනදී මම මුළු කොණ්ඩෙටම කලර් එක ඇප්ලයි කරේ නෑ. අපි පොඩි කොටස් දෙකක් තමයි කලර් කරලා බැලුවේ. මෙතනදී මම පළවෙනි වතාවට තමයි ගෙදරදී මෙහෙම කලර් එකක් ඇප්ලයි කරන්නේ. කලර් කරලා ඉවර වෙලා අපි 30 minutes වගේ හිටියට පස්සේ අපට අවසානට ආයි තම පාට කලර් එකක්. ඒත් අපි හිතුවේ අපි normal shop එකකින් ගත්ත නිසා ඒ shop එකේ අය සමහර විට මාරු කරලාත් දන්නේ තියෙන්නේ colours කියලා. නෑ හැබැයි පස්සේ සේදුවාට පස්සේ තමයි මේ අපට කලර් එක ලස්සනට ඇවිත් තිබ්බේ. හැබැයි ගොඩාක්ම රතු පාටක් ඇවිල්ලා තිබුණේ නෑ. මේ පේන විදිහට තමයි ලාවට තමයි කලර් එක දාලා තිබුණේ. ඊට පස්සේ මම බෝඩින් එකේ ඉඳලා ගෙදර ආවා. ගෙදර ඇවිත් දවස් 3කට වගේ පස්සේ තමයි මම ආපහු මේ කලර් එක මදි රතු පාට වෙලා මදි කියලා හිතලා ආපහු අරකින් චුට්ටක් අරන් ගෑවා. ඒ ගාලා ඉවර වෙලා බලනකොට නම් ගොඩක්ම ලස්සන කලර් එකක් ආවා. මොකද ඒක අර එකපාරක් ඇප්ලයි කරා කියලා හරි කලර් එක එන්නේ නැහැ. මටත් ඒ වෙලාවේ තමයි හිතුනේ. ඇත්තටම මේ කලර් එක ගන්න නම් අපි හරියටම 3 පාරක් වගේ ඇප්ලයි කරන්න ඕන. අපි මොකද බ්ලීච් කරලා නෙවෙයි කලර් එක ඇප්ලයි කරන්නේ. ඒ නිසා තමයි අපිට කලර් එක හරියට එන්නේ නැත්තේ. ඒ නිසා 2-3 පාරක් ගන්නකොට ලස්සන කලර් එක එනවා. හැබැයි මම ගෑවේ බෝඩින් එකේදී එක වතාවයි ආපහු ගෙදර ඇවිල්ලා එක වතාවයි ගෑවේ. එතනදී මට ලස්සන කලර් එකක් ආවා. ඔන්න ඉතින් මම කලර් එක ඇප්ලයි කරලා මෙතනදී 30 minutes වගේ හිටියා. ඊට පස්සේ මම කණ්ඩේ වොෂ් කරාට පස්සේ බලන්නකො මට ලස්සන කලර් එකක් ආවා. මම මෙතනදී පොඩි කොටස් දෙකක් තමයි කලර් කළේ. මොකද මම කලින් කලර් එකක් දාලා තිබ්බම මම ඔයාලට කිව්වා වගේ මගේ කොණ්ඩේ ගොඩක් යන්න ගත්තා. ඒ කියන්නේ මුලින් හොඳට තිබුණ කොණ්ඩේ පස්සේ කලර් එක දැම්මට පස්සේ නිකන් අර මේ පිදුරු වගේ ගතියක් ආවා. හරි ෆ්‍රිසි ගතියක් තියෙනවා කොණ්ඩේ. මම බයෙන් හිටියේ මේ කලර් එකත් මෙහෙම වුණාම කියන්නේ මේ කලර් එක දැම්මටත් පස්සේ මට මේ වගේ කොණ්ඩයක් ලැබෙයිද දන්නේ නැහැ කියලා මම ඒ නිසා තමයි පොඩි කොටස් දෙකක් කලර් කරලා බැලුවේ. එතකොට මට දැනගන්න පුළුවන් මේ කලර් එක මගේ කොණ්ඩේට හරියනවද මේකෙනොත් කලින් වගේ කොණ්ඩේ ඩැමේජ් වෙයිද ගොඩක්. ඒ නිසා තමයි මම පොඩි කොටස් දෙකක් කලර් කරේ. මෙතනදී මේ කොණ්ඩේ කලින් වගේ ලොකු ඩැමේජ් එකක් නැතුව මේ ලොකු හානියක් නැත්තම් මම තව පොඩ්ඩක් මගේ කොණ්ඩේ කලර් කරනවා දිගට. මේ මම ඉතින් පොඩ්ඩයි තමයි මෙතනදී කලර් කළේ.
මෙතනදී 30 minutes වගේ කලර් එක තියලා හොඳට වොෂ් කරන්න ඕන. එතනදී ෂැම්පූ කන්ඩිෂනර් දෙකම දැම්මා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට අර කලර් එක හොඳට අපි සෝදන්න ඕන. අපි හිතන්නේ අර කලර් එක කොණ්ඩේ තියෙන්න ඕනේ. ඒ නිසා බාගෙට සෝදලා නෝමල් සෝදන්න ඕනේ කියලා නෑ. මේක හොඳට වොෂ් කරන්න ඕනේ. එතකොට තමයි අපේ කොණ්ඩේට කලර් එක වැදිලා තියෙනවද අපිට හොඳට දැනගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට වොෂ් කරන්න. මම හිතනවා මගේ මේ වීඩියෝ එක බලන ඔයාටත් කලර් කරන්න ආසාවක් ආවොත් දැන් තේරෙනවා ඇති ගෙදරදී කලර් කරගන්න එක ලොකු දෙයක් නෙවෙයි කියලා. අපි බොරුවට සැලුන් වලට ගිහිල්ලා කලර් කරනවට වඩා ගෙදරදී කලර් කරන එක හරිම ලේසියි. ඔන්න ඉතින් මගේ කලර් එක දැම්මට පස්සේ ආෆ්ටර් ලුක් එක ආවේ මෙන්න මේ විදිහටම තමයි. ඇත්තට මේ කලර් එක මට නම් ගොඩක් ලස්සනයි කියලා හිතෙනවා. ඉතින් ඔයාලත් මේක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. ලයික් එකකුත් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.